ශ්‍රී ලංකාවේ දැන් දවස් 2-3කට කලින් Google Pay official launch වෙලා තියෙන්නේ. අපි අද කතා කරමු ඒ ගැන. ඈත අතීතයේ බාණ්ඩ හුවමාරුව වගේ මෙතඩ් වල ඉඳලා වර්තමානයේ පාවිච්චි වෙන ව්‍යවහාරික මුදල් දක්වා අපේ මුදලේ විකාශනය ඇවිල්ලා තියෙනවා. ඒත් මේ ව්‍යවහාරික මුදල් එහෙමත් නැත්නම් කාසි හා නෝට්ටු වලින් ගනුදෙනු කරන එකේ පොඩි අපහසුතා තියෙනවා. උදාහරණයක් විදිහට මේ කාසි හා නෝට්ටු වැඩි ප්‍රමාණයක් අපට එහා මෙහා පහසුවෙන් ගෙනියන්න අමාරුයි. මෙන්න මේ වගේ ගැටලු නිසා වගේම වර්තමානයේ තොරතුරු තාක්ෂණය වගේ ශේෂ්ඨවල දියුණුවත් එක්ක ෆිසිකල් ATM කාඩ් එකක් ළඟ නැතුව අපේ සල්ලි ඩිජිටල් වොලට් එකක් කරා ගනුදෙනු කරන්න පුළුවන් තැනට අද තාක්ෂණය දියුණු වෙලා තියෙනවා. මෙන්න මේ විදිහට බැංක් එකේ තියෙන අපේ සල්ලි ඩිජිටල් වොලට් එකක් කරා ගනුදෙනු කරන්න පුළුවන් එක මෙතඩ් එකක් තමයි මෙන්න මේ Google Pay කියලා කියන්නේ. මෙන්න මේ වගේ වොලට් සර්විස් ගොඩක් අද ලෝකයේ තියෙනවා. ඒ අතර ජනප්‍රියම වොලට් සර්විස් කීපයක් තමයි Apple Pay, Samsung Pay, ඒ වගේම ලංකාවේ දැන් නිල වශයෙන් නිකුත් වෙලා තියෙන Google Pay එකත් මෙන්න මේ සර්විස් එකක්. මෙන්න මේ සර්විස් එක ලංකාවට හඳුන්වලා දීලා තියෙන්නේ කමර්ෂල් බැංක් කරා. ඒ නිසා ඔයා ළඟ කම් බැංක් කාඩ් එකක් මේ වෙනකොට තියෙනවා නම් ඒක මේ Google Pay app එකට ඇඩ් කරලා ඔයාට තව දුරටත් ෆිසිකල් කාඩ් එකක් ළඟ නැතුව ඔයාගේ එදිනෙදා ගනුදෙනු කරගන්න පුළුවන්. මේක ඇත්තටම වැඩ කරන්නේ NFC තාක්ෂණය හරහා. ඒ නිසා ඔයාගේ ෆෝන් එක අනිවාර්යයෙන්ම NFC සපෝට් කරන ෆෝන් එකක් වෙන්න ඕන. ඔයාට කරන්න තියෙන්නේ Google Play Store එකට ගිහිල්ලා Google Pay app එක ඩවුන්ලෝඩ් කරලා ඒකට අදාළ ස්ටෙප් ටික ෆලෝ කරලා ඔයාගේ කාඩ් එක එකට ඇඩ් කරගන්න විතරයි. ඊට පස්සේ ඔයාට පුළුවන් ඔයාගේ එදිනෙදා පේමන්ට්ස් වගේ දේවල් මේ හරහා කරගන්න. මේ ක්‍රමය ඇත්තටම කාඩ් පේමන්ට් එකකට වඩා ආරක්ෂාකාරී වෙන්න හේතුව තමයි ඔයා පේමන්ට් එකක් කරද්දී අදාළ මර්චන්ට් කාඩ් එක ගැන කිසිම ඩීටේල් එකක් බලා ගන්න හම්බ වෙන්නේ නැහැ. මෙතනදී පාවිච්චි කරන එක්තරා මෙතඩ් එකක් ටෝකනයිසේෂන් කියලා. මෙතනදී කාඩ් ඩීටේල්ස් වෙනකොට ඔයාගේ ෆෝන් එකේ ස්ටෝර් වෙන්නේ ටෝකන් එකක්. මේක එක්තරා විදිහක කෝඩ් එකක් කියලා හිතන්න. මෙන්න මේ කෝඩ් එක තමයි මෙතනින් එහාට ට්‍රාන්සැක්ෂන් වලට පාවිච්චි වෙන්නේ. ඉතින් ඔයාලා මොකද හිතන්නේ මේ Google Pay සර්විස් එක ගැන? මේ ගැන ඔයාලත් දන්න දේවල් තියෙනවා නම් පහලින් කමෙන්ට් එකක් දාලා අපිව subscribe කරලා යන්නත් අමතක කරන්න එපා. Tecnologia.